ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. උදෑසන 6යි විනාඩි 34යි දැන් වෙලාව. අයිබෝවන් සුබ උදෑසනක්. කොහොමද ඔබට? සතුටින් යුතුව දවස ආරම්භ කරලා තියෙනවා අපි වගේම ඔබත්. ඉතින් මේ ආරම්භය සතුට අද දවස පුරාම පවත්වා ගන්නට හැකියාව ලැබේවා. ඒ තුළ ඔබ කරන කියන වැඩ කටයුතු සාර්ථක කර ගන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය ප්‍රමාණයේ මිනිසෙක් තමන්ගේ කටයුතු වලට හැකියාව සහ ශක්තිය යොදවන්නේ අපි 100ට ගත්තොත් 100 ප්‍රමාණය අනුව ගත්තොත් කොයිතරම් ප්‍රමාණයක් කියලාද ඔබ විශ්වාස කරන්නේ? සාමාන්‍ය ප්‍රමාණයේ මිනිසෙකු තමන්ගේ කටයුතු වලට හැකියාව හා ශක්තිය යොදවන්නේ 125ක වගේ ප්‍රමාණයක්. මිනිසුන්ගේ තමන්ගේ ශක්තියෙන් සහ හැකියාවන් 50ක් වැය කළේ නම් ලෝකයේ ඉන්න මිනිස්සු තමන්ගේ ශක්තියෙන් සහ හැකියාවෙන් 50ක් පමණ වැය කරොත් ලෝකය තවත් විශිෂ්ට තලයකට යාමට ඉඩකඩ තිබෙනවා. මිනිසා තම හැකියාවෙන් 100% කැපවීමක් කළේ නම් ලෝකය සුපරිපූර්ණව අපිට හිතාගන්න බැරි විදිහේ ප්‍රගතියකට පත්වනවා නොඅනුමානයි. හැබැයි අපිට එහෙම කරන්න පුළුවන්ද? ඔන්න ඉතින් නිදහසට කාරණා හොයනවා බැහැනේ නේද? මොනවාද හේතුව? අද ටිකක් අපහසුයි. අසනීප තත්ත්වයන් තියෙනවා. අද කාලගුණේ හරි නෑ අද නෙවෙයි හෙට කරනවා. ඔහොම අපි හිතනවනේ නේද? හැබැයි අද නෙවෙයි හෙට කියන කාරණාව අර සිංහල ගැමි ව්‍යවහාරයේ තියෙනව නේද මේ බාලගිරි දෝෂ කියලා. ඒක නිසා බාලගිරි දෝෂයක් නොවන්නට අද කළ යුතු දේ අදම කළ යුතු වෙනවා. මෙන්න මේ පණිවිඩය අහන්නකෝ. අදම කළ යුතු වැඩක් ගැන තමයි ඔබට මේ පණිවිඩය තිබෙන්නේ. දත් මැද්දද? ඔව් අම්මේ. පුතා පොත් බෑග් එක ලෑස්ති කරාද? ඔව් අම්මා ලෑස්ති. ඔයා ගේට් එක ලොක් කරාද? ඔව්. අද ඩෙන්ගු මදුරුව බොවෙන තැන් බැලුවද? සුද්ධ කරාද? ඔව්. මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විසුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් ස්වදේශීය සේවයයි මේ ස්වදේශීය සේවයයි. ඒ පණිවිඩය මම ඔබට සිහිපත් කරේ මේ දිනවල වැඩි වශයෙන් ඩෙන්ගු ගැන පුවත් ඔබට අහන්නට දකින්නට ලැබෙනවා. මේ කාලයේදී පමණක් නෙවෙයි කාලෙන් කාලයට අපි ඩෙන්ගු පිළිබඳව ඔබ දැනුම්වත් කිරීම සිදු කරනවා. අද උදෑසන ජාතික ගුවන්විදුලි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය වැඩි ඉඩකඩක් වෙන් කරලා තිබුණේ ඒ වෙනුවෙන්. ඉතින් ඔබේ වටපිටාව බොහොම සුන්දරව ඒ වගේම තමයි සුන්දරත්වයේ වෙනුවෙන් පිරිසුදු කර ගැනීමේ වගකීම තියෙන්නේ ඔබ සතුව. ඒක නිසා එදිනෙදා ජීවිතය තුළ අපේ ආහාර ගන්නවා වගේම අපේ වටපිටාව පිරිසිදු කරගන්නා කාර්යයත් එදිනෙදා අපි කරගන්නවා නම් මෙවැනි ඩෙන්ගු උවදුරු වලින් අපිට මිදෙන්නට හැකියාව ලැබෙනවා. හැබැයි ඊට පස්සේ හිතනවා දැන් අපේ වටපිටාව සුද්ධ පවිත්‍ර කරනවා කියලා අපේ තියෙන කුඩු ටික ගිහිල්ලා තවත් තැනකට අපි වීසි කරනවා නම් එතන වැරද්දක් තියෙනවා. මොකද අපි විතරක් පිරිසිදු ඉඳලා හරියන්නේ නැහැ. අපේ අවට පිරිසිදු තියෙන්නට අවශ්‍ය වෙනවා. හැබැයි අනෙකුත් වටපිටාවේ හැමෝම පිරිසිදුව ඉන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසාම තමයි හැමෝටම යම් වගකීමක් තියෙනවායි කියලා අපි මතක් කරන්නේ. ඒ වගකීම හොඳින් අවබෝධ කරගෙන මේ වැඩ කටයුත්තට ඔබ දායකත්වය ලබා දෙන්න. අද සිට ඩෙන්ගු සතිය නම් කරලා තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් වැඩ කටයුතු ගණනාවක්ම මේ වෙනකොට දිනයක් පාසාම සැලසුම් කරලා තිබෙනවා. ඒ සැලසුමට අනුව ඔබේ ගෙවත්ත, ඔබේ නිවස පරිශ්‍රය අවට, ඔබේ කාර්යාලයේ අවට ඒ හැම දෙයක්ම සුද්ධ පවිත්‍ර කරගෙන පිරිසිදුව ඉන්නට ඩෙන්ගු උවදුරෙන් මිදීමට අපිට හැකි හැම දෙයක්ම අපි කරමු. උදෑසන 6යි විනාඩි 38යි දැන් වෙලාව. අපි සූදානම් පුවත්පත් තොරතුරු වෙතට අවධානය යොමු කරන්නට කිටි විරාමයකින් අනතුරුව. තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භෝග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට කෘෂි කර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පැයක් සෑම සමුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව